යාළුවනේ මං අද ඔයගොල්ලන්ට පෙන්වන්නේ මගේ මේ ගෝවා කොළපාට ගෝවා මේ මං හිටව ගත්තා ටිකක් මේ තියෙන්නේ කොළපාට ගෝවා මල් වගේ ලස්සනට ඔය තියෙන්නේ ගෝවා මං හිටවපුවා මේක නම් දාස්පේටිය ගහක් ඒකෙත් දැන් මලක් හැදීගෙන එන්නේ මේ චූටි මලක් මේක මං ඊයේ කඩා ගත්තා මේ හොඳට පැහිලා තියෙන්නේ මේවා පුංචි වුණාට මේවා මේ ගුඩ ලොකු වෙන්නේ නැත්තේ යාළුවනේ මේවට අර රසායනික පොහොර දාන්න නැති නිසා ගොඩාක් ලොකු වෙන්නේ නැහැ ඒ වුණාට ඉතින් ඇතිනේ ඉතින් නේද ඔය ඉඩ තියෙන්නේ මේ දෙහි ගහ වටේට තමයි මම මේ හිටවගෙන තියෙන්නේ ඒ වතරින් පතර මේ වගේ ලස්සන මලුත් හැදිලා තියෙනවා චුට්ටක් ඉතින් දලඹුවොත් මේවා කනවා ඒගොල්ලන්ටත් කණ්ඩ ඉතින් දෙයක් නැති නිසා වෙන්නේ නැති කනවා මේවා නම් එච්චර ලොකුවට සාර්ථකව හැදිලා නැහැ පුංචි ගෙඩි හැදිලා තියෙන්නේ නමුත් කොළ පාට ඒවා නම් හොඳට ලොකුවට හැදිලා තියෙනවා ඔන්න ඔහොම තමයි මං හිටව ගත්තු ගෝවා ටික ඉතින් ඕගොල්ලොත් මගේ යාළුවොත් ගෙවල් වල හිටවලා බලන්න හරීම ලස්සනයි හරීම සතුටුයි මේවා මට ඕන වෙලාවට කඩා ගන්න පුළුවන් ගෙවත් එම්ම මේ තියෙනවා පේනව නේද මං අර පැත්ත නම් ඔයාලට ඊට ඉස්සෙල්ලා මේ වීඩියෝ කරලා යවුවා අර තියෙන්නේ අර පැත්තේ තමයි බ්‍රෝකොලි වර්ග අරවා මේවා තියෙන්නේ මේ තියෙන්නේ වම්බටු ගිය අවුරුද්දේ හිටවපුවා මේ තියෙන්නේ මගේ කොළ පලා වර්ග ඉතින් ගොඩාක් හිටවගෙන තියෙන්නේ මුළු ඉඩමේ තියෙන ඉඩ ප්‍රමාණවල වල මේවා දැන් ලොකු වෙනකොට තව පුංචියට හැදෙන දේවලුත් හිටවගෙන තියෙනවා ඉතින් මගේ ගෙවත්ත ලස්සනයි නේද ලස්සනයි නයි යාළුවනේ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරලා මට සපෝට් කරන්න මට කමෙන්ට් කරන්න මේ මීමැස්සෝ එනවා මගේ වත්තට මීමැස්සෝ එනවා සමනල්ලු එනවා මෙහෙම ලස්සනට මල් පිපිලා තියෙනවා තව මං අර්තාපල් හිටවලා තියෙනවා ඒවැ අස්වැන්න ගන්න වෙලාවට මං ඔයාලට තව වීඩියෝ හේකින් මේ දාන්න ඉතින් ලස්සනයි නේද යාළුවනේ මගේ ගෙවත්ත මල් පැල තියෙනවා එළවලු වර්ග තියෙනවා පළතුරු වර්ග තියෙනවා දොඩම් වර්ග තියෙනවා ගොඩාක්ම දේවල් ඉතින් මං හිටවගෙන තියෙනවා අතරින් පතර මේ වගේ දාස්පෙතිය ගසුත් හිටවගෙන තියෙනවා ඒ දාස්පෙතිය ගස් හිටවපුවාම අර කෘමින් එන්නේ නැහැ කියනවනේ ඒක නිසා ඔන්න මං ඔයාලට මගේ පුංචි ගෝවා වගාව පෙන්නුවා ඕගොල්ලන් මගේ මේවට කැමති නම් බලන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මට ලයික් කරන්න මේ එහෙනම් ගොඩක් ස්තුතියි